හෝ ඔයත් නවරත්න මැණික් ගල් සෙට් එකක් අරගෙන ඒක සින්තරික් තිප්පද පරීක්ෂා කරද්දි තිප්ප නේද? ලංකාවේ බොහෝ දෙනෙක්ට ඇති වෙලා තියෙන ප්‍රශ්නයක් තමයි නවරත්න මැණික් සෙට් එකක් මිලදී ගත්තාම ඒ සෙට් එකේ ගෝමේද පච්ච මැණික් ගල ඇරුණාම මුතු වැටේ ඇරුණාම ගොඩක් මැණික් ගල් එක කලවමේ සින්තරික් කලවම් කරලා තියෙනවා. එතකොට රතු කෑල්ල, නිල් කෑල්ල, පුෂ්පරාග කෑල්ල බොහෝ විට සින්තරික් කලවම් වෙනවා. ඒ කියන්නේ ඇත්ත මැණිකුයි සින්තරික් මැණිකුයි කලවම් කරලා තමයි බොහෝ වෙළඳ සැල්වල මං හැමෝම නෙමෙයි බොහෝ වෙළඳ සැල්වල විකිණීම කරන්නේ. එතකොට පාරිභෝගිකයෝ දන්නේ නැතුව රැවටිලා ඇත්ත මැණික් ගල් 9ක් කියලා නවරත්න මැණික් ගල් සෙට් එක පළදිනවා. එතකොට එයාලා දන්නේ මේ ගල් ටික ගල් 9 ඇත්ත ගල් 9ක්ද කියලා. පෙළක් පරීක්ෂා කිරීම වලදී අහු වෙනවා ඇත්ත ගල් එක්ක සින්තටික් මැණික් ගල් තියෙනවා කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී අහු වුණොත් මිසක් මොකද අපි පරීක්ෂා කරන්න ඇත්තටම නවරත්න සෙට් එකක් වගේ එකක් පරීක්ෂා කිරීමට සිදු කරන්න පාරිභෝගිකයන් පෙළඹෙන්නේ නැහැ. මොකද දැන් ගල් 9කටම මේ වගේ සර්ටිෆිකේට් 9ක් දාන්න ඕනේ මැණික් ආසන්න වන්න අධිකාරියෙන් ගල් 9 සර්ටිෆිකේට් කරන්න ගියොත් එතකොට සාමාන්‍ය ලොකු වියදමක් යනවා. දැන් අපේ නවරත්න මැණික් ගල් වල තියෙන වෙනස තමයි අපි රෆ් මැණික් ගල් අරගෙන ඒවා කට්ටම් පොලිෂ් කරලා අපිම තමයි මේ නවරත්න සෙට් එක සෙට් කරන්නේ. එතකොට දැන් මේ නවරත්න සෙට් අපේ මිලදී ගන්න පුළුවන් එකක් දෙකක් හෝ ඊට පස්සේ හෝල්සේල් විදියට අපේ නවරත්න සෙට් මිලදී ගන්න පුළුවන්. එතකොට දැන් මේ නවරත්න සෙට් වල දැන් පච්ච ගල වෙනුවට එමරල්ඩ් එකක් දානවා සමහර. ඊට පස්සේ කොරල් දානවා. එහෙම නවරත්න සෙට් එක අර එක එක ජ්‍යොතිෂ වේදයට අනුව ඊට පස්සේ එක එක ඉන්දියාවට ලංකාවට එහෙම ගල් ටික පොට්ටක් වෙනස් වීමක් සිදු වෙනවා. දැන් අපේ මෙතන මේ නවරත්න සෙට් එක ගත්තොත් එහෙම ඔයාලට මම හිතන ලයිට් එක වදින ඉන්න පේන්නේ සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ මැණික් පමණයි මේ නවරත්න සෙට් එකේ අපි සෙට් කරලා තියෙන්නේ. එතකොට ස්වභාවික මැණික් පමණයි. ඒක අපි 100%ක් වගේ කියනවා. එතකොට මේ නවරත්න සෙට් එකේ රතු කෑල්ලට අපි බර්ම රූබි කියන බර්ම රතු කෑල්ලක් අපි යොදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන මේ නවරත්න සෙට් එකට අපි පච්ච වෙනුවට පොඩි එමරල්ඩ් ස්ටෝන් එකක් එමරල්ඩ් මැණික් ගලක් ඒ සෙට් එකට අපි දාලා තියෙනවා. ඉතින් ඒ විදිහට නවරත්න සෙට් එකත් පොඩි වෙනස් වීම වෙනවා. ඔයාට ලංකාවේ මැණික් පමණක් නම් ඕනි. ඔයාට අන්හීටඩ් මැණික් පමණක් නම් ඕනි. ඔයාට හීටඩ් අන්හීටඩ් දෙකම නම් ඒ විදිහට ඕනි විදිහකට අපින් නවරත්න සෙට් මිලදී ගන්න පුළුවන් ඕනි අවශ්‍ය මිලිමීටර් සයිස් වලට. හීටඩ් කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. හීටඩ් කිව්වත් අන්හීටඩ් කිව්වත් ස්ටෝන් එක හරි. ඒක හීටඩ් කියන එක ගොඩක් අය ප්‍රශ්නයක් කරගෙන තියෙනවා. හීටඩ් අන්හීටඩ් නෙමෙයි ගලක් උකුල්ලා ගලක ගොඩාක් පළුදු ඒ වගේ ස්ටෝන්ස් තමයි යූස් කරන්න හොඳ නැත්තේ. ඒ වගේම තේරුමක්ම නැහැ සින්තටික් ස්ටෝන්ස් යූස් කළා. ඇත්ත මැණික් පමණක් ඔයා පළදිනවා නම් ඒකේ ප්‍රතිඵල වැඩි ඔයාගේ ජීවිතේට.